හෙට උදේට කස්ටමර්ට දෙන්න තියෙන කේක් එක අද රෑ හදලා තියලා උදේ බලද්දි මෙන්න මෙහෙම වෙලා තිබුණම ඔයාලා මොකද කරන්නේ? ඕගොල්ලන්ටත් මෙහෙම එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් කියාගෙන යන්නකෝ ඔයාලා මොකද්ද කරන්න කියලා ඒ වෙලාවට. ඉතින් මම මේ බටර් අයිසිං වලින් හදපු කේක් එකේ මේ උඩ තියෙන ඔක්කොම අයිසිං ටික අයින් කරලා ඩිසයින් එකත් අයින් කරලා උඩ ටික ආයෙම අයිසිං කරා. ඊට පස්සේ මම මේකට වයිට් චොක්ලට් එක අරගෙන ඒකට කලරින් ඇඩ් කරලා ඩිසයින් එක ආයෙම දැම්මා. ඊට පස්සේ නම් ප්‍රශ්නයක් නැතුව මේ ඩිසයින් එක ලස්සනටම තිබුණා. ඉතින් ඔයාලටත් ඒ ටිප් එක පාවිච්චි කරන්න පුළුවන්. ආයෙම මේ වගේ සුදු පාට කේක් එකක උඩ හරි වටේ හරි ඩිසයින් එකක් දාන්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම වයිට් චොක්ලට් එක පාවිච්චි කරන්න. වයිට් චොක්ලට් එකට කලරින් ඇඩ් කරලා මේ විදිහට ලස්සන ඩිසයින් එක දාගන්න පුළුවන්. කේක් එකේ ෆයිනල් ඩිසයින් එක තිබුණේ කොහොමද කියලා ඔයාලට මම අන්තිමට පෙන්නනවා. ඒක නිසා ඔයාලත් බලලා ඒ විදිහට කරන්න. ඒ වගේම ඔයාලා කරන වෙන විදියක් තියෙනවා නම් මටත් ඒක දැනගන්න පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. බයි.